හරි ඔන්න අදත් මාකට් අප්ඩේට් එකක් කරන් ආවා. අපි බලමු මේ මාකට් එක ඇනලයිස් කරලා මොනවද වෙන්නේ කියලා. අපේ ටෙලිග්‍රෑම් එකේ කට්ටිය ඉල්ලපු එක අප්ඩේට් කරන් ආවා. බලමු අද බිට්කොයින් එකයි බිට්කොයින් එකේ ෆුල් ඇනලයිස් කරමු. සොලාන එකයි XRP එකයි බිට්කොයින් බලමු. අපි බිට්කොයින් එකේ ඇනලයිස් එකට ගියොත් දැන් බලන්න බිට්කොයින් ලිස්ට් එකේ නම් ඇවිත් අපි මේ Binance spot chart එක තියෙන මේක full list එක නෑ පහලින් නම් ආව කියලා ගත්තොත් එහෙනම් මෙතන හය එකක් හදලා හය වගේක් තියෙනවා ආපහු හය එකක් හය ලෝ එකක් තියෙනවා ආපහු මෙතන හය එකක් තියෙනවා දැන් මේ ඉන්නේ ඊගාව හය ලෝ හදන pull back එක අපි බලමු මේ pull back එක මොන වගේ level එකට එන්න පුළුවන්ද ඉස්සරහ මොනවද වෙන්න තියෙන්නේ කියලා අප්ඩේට් එකකට ගියොත් අපේ එන්න තියෙනවා කලින් ඕන්ලයින් හයි එකත් එක්ක මේ විදිහට සපෝට් සෝන් එකක් යාගත්තොත් ඔන්න විදිහට මේ සපෝට් සෝන් එකක් තියෙනවා දැනට මාකට් එක හෝල් වෙලා තියෙනවා මේක බ්‍රේක් වුණොත් අපි ඊළඟට එන්න පුළුවන් තැනක් බලන්න මෙතන සපෝට් සෝන් එකක් තියෙනවා ඒත් අපි ගහගත්තොත් තිස් 600 ඒ වගේ ලෙවල් එකට එන්න පුළුවන් මෙතන බ්‍රේක් වුණොත් එහෙම දැන් ආයේ අපි ෆිබොනාචි දාලා බලමු මොකද වෙන්නේ කියලා ෆිබොනාචි දැම්මම ඔයාලට පේනවා ගෝල්ඩන් පෝට් එක සෙට් එක මෙන්න සපෝට් එක තමයි අපි බලමු මෙච්චර පහළට එයිද කියලා මාකට් එක දැනට මේ අප්ඩේට් එකට ගියොත් ඔය ටික තමයි කියන්න තියෙන්නේ මේ සෝන් එකයි මේ සෝන් එක තමයි බලන් ඉන්න තියෙන පොකේ ටයිම් ෆ්‍රේම් වල ගිහලා වැඩකුත් නැහැ ලොකු අප්ඩේට් එකක් ගන්න විදියකුත් නැහැ ඒවේ මේ දැනට බිට්කොයින් වල බලමු මෙතනින් අප් එකක් යන්නත් පුළුවන් ආයි එහෙම නොගියොත් එහෙම මෙතනින් ෆුල් බෑක් එකක් උඩට ගිහිල්ලා ආපහු මේ සෝන් එකට ඇවිල්ලා මේ ඊළඟ අප් එක කන්ටිනියු වෙන්න පුළුවන් බලමු මේ දෙකෙන් මොකක්ද වැඩ කරන්නේ කියලා ඉස්සරහටම ඕලුම් ප්‍රශ්න හරි අප්ඩේට් හරි මොනවා හරි තියෙනවා නම් පහල කමෙන්ට් එකක් දාන්න අපි ටෙලිග්‍රෑම් channel එකේ නැති අය ඒකට join වෙන්න link එකත් පහල description එකේ දාලා තියන්නම් ඊළඟට අපි සොලාන එකට ගියොත් සොලාන කලින් ඇනලයිස් එක ගහන් හිටියාම ඒකේ දැනට ප්‍රධාන ට්‍රෙන්ඩ් ලයින් එකක් තිබිලා ඒක බ්‍රේක් කරන් පහළට එනකම් අන්තින්නේ සොලානත් බිට්කොයින් වගේ තමයි අර ප්‍රධාන සපෝට් සෝන් එක තියෙනවා ඒක දැන් බ්‍රේක් කරන් ආපහු පහළට එනකම් තියෙන්නේ ගොඩක් වෙලාවට සොලාන ආයෙත් මේ 40 ගණන් 50 ඒ වගේ ලෙවල් එකකට එන්න පුළුවන් ඊළඟ අප් එක යන සොලානවත් බලන් ඉන්න මේ සපෝට් සෝන් එකට ඇවිල්ලා ආයෙත් අලුත් ඕල් ටයිම් හයි එකට යන්න පුළුවන් ඔයාලට මේ DC එක ගන්න පටන් ගන්න පුළුවන් මේ ලෙවල් එකේ නෙවෙයි ආයෙ මෙතනින් ආයෙ ඇඩ් කරන්න පුළුවන් කොහොමත් ගත්තත් ආයි කලින් ඕන්ලයින් එකට 279ක් තියෙනවා DC එක ගන්න පටන් ගත්තා නම් හරි මේක නැත් දැන් RSI ගත්තත් මේ වීක්ලි ඕසෝ වල තියෙන බිට්කොයින් එකත් මේ එහෙමයි සොලානත් වෙන අපි අනිත් ඒවාත් බලමු මේ ඔයාලට මේ කොයින් ටික DC එක ගන්න පටන් ගන්න පුළුවන් දැන් මේ සෝන් වලින් අපි XRP බලුවොත් XRP එකත් ඇත්තටම වීක්ලි
අර කලින් සොලාන බිට්කොයින් වගේම තමා එකත් එතන කලින් ඕල් ටයිම් හයි එකත් එක්ක තියෙන සපෝට් සෝන් එකේ තියෙන්නේ ආල්ටස්ටයි ගත්තේ ඉදිමයි දැන් කොයින් ගොඩක් කියවේ එකම විදිහට තමා වැඩ කරන්නේ XRP පත් වලට බලන්න පුළුවන් මෙතනින් විසිය ගන්න පටන් ගන්න අප මෙන්න මේ පැරල් channel එකේ අපර් ලයින් එක හරියට ටාගට් කරන්න පුළුවන් වල පහ ඒ වගේ ලෙවල් එකකට බලමු මෙතනින් නැතුනොත් ඊළඟට මෙන්න හොඳ සපෝට් සෝන් එකක් තියෙන මේ පහේ ඉඳන් ට්‍රෙන්ඩ් ලයින් එකක තුන මේ channel එකත් behind තියෙනවා මෙතන තව ආයෙත් හොඳ සපෝට් සෝන් එකක් තියෙන මෙන්න මෙතනට ආවොත් මේ හොඳම ලෙවල් එකක් බයි කරන්න ආයි අර වගේම ඩෝලර් 5 වගේ ටාගට් කරන්න පුළුවන් අලුත් ඕල් ටයිම් හයි එකක් ඒකත් බලන් ඉන්න මේ ගොඩක් කොයින් DC කරනවා නම් තාම ෆියුචර් රේට් නම් අරගෙන වැඩක් නැහැ මේ දවස්වල ලයිට්කොයින් වලට ආවොත් ලයිට්කොයින් හොඳ සපෝට් සෝන් එක තියෙන්නේ ලයිට්කොයින් ගොඩ මෙන්න මේ දවස් 18 ඉඳන් හදලා තියෙන ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරන් තියෙනවා ලයිට්කොයින් බ්‍රේක් කරන් තන මේ සපෝට් සෝන් එකේ ලයිට්කොයින් හෝල්ඩ් වෙන්න පුළුවන් හෝල්ඩ් නොවුනොත් එහෙම මේක බ්‍රේක් කරන් පහළට එන්න පුළුවන් මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක ආසන්නයට වගේ අපි එක්ස්ටෙන්ෂන් එක දාගෙන බලමු සාමාන්‍යයෙන් මෙතන ඉඳන් දාලා මේ හයි එකට දැම්මොත් අල්ලගෙන මෙන්න මේ 0.618යි එක තමයි ඊළඟ ටාගට් එක වෙන්නේ මෙන්න මේ සෝන් එකට උනත් ලයිට්කොයින් වැටෙන්න පුළුවන් බිට්කොයින් ලොකුවට ඩම්ප් වුණොත් එහෙම අර මේ දැන් තියෙන සපෝට් එක බ්‍රේක් කරන් ආවොත් එහෙම මේ ලයිට්කොයින් උත් මේ ලෙවල් එකට මෙන්න මේ හොල් ටයිම් ලෝ එක ආපහු ගන්න පුළුවන් ඒකත් ඔයගොල්ලෝ බලන් ඉන්න මෙන්න කොහොම හරි මේ සපෝට් සෝන් එක බවුන්ස් වෙලා මේ ට්‍රෙන්ඩ් ලයින් එකත් ආයෙ රීගේන් කරන් මෙන්න මේ උඩින් ඉඳන් එන ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරගත්තොත් නම් ලයිට්කොයින් ලොකු අප් එකක් යන්න පුළුවන් නැත්තම් ආපහු එන්ට්‍රි එකක් තියෙන මෙන්න මේ channel එකේ බෑන්ඩ් එකයි අපි කලින් එක්ස්ටෙන්ෂන් එක දාගත්ත මේ සෝන් එකයි තමයි તો ලයිට්කොයින් ආපහු 13 15 ඒ වගේ රේන්ජ් එකකට ඩ්‍රොප් වෙන්න පුළුවන් ඉස්සරහට අපි දිගටම මේ අප්ඩේට් ගන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ මේ channel එක subscribe කරලා අපේ Telegram channel එකට join වෙලා ඉන්න මේ Telegram channel එකට මේ අප්ඩේට් ටික දානවා ෆොටෝ විදියට එතකොට මේ ඔයගොල්ලෝ මේ අප්ඩේට් එක බලලා වීඩියෝයෙන් විස්තරය බලන්න පුළුවන් මේ නම් ආපහු අප්ඩේට් එක අහන් එන්න